Hi, good morning. ඉතින් ඔන්න අද වෙනස්ම විදිහේ වීඩියෝ එකක් හෂීරසගේ ක්ලාස් එකකින් යන. ඉතින් ඉස්සරහට බලමු මොකද්ද මේ ට්‍රිප් එකේ වෙනස කියලා. දැන් නම් උදේ 8:00ට විතර ඇති. අපි එහෙන් 6යි ගානකට පිටත් වුණ නිසා අපිට අපේ ප්ලේස් එකට එන්න ලොකු වෙලාවක් ගියේ නැහැ. ඉතින් දැන් තමා අපි අපේ ප්ලේස් එකට මෙතනින් බස් එක නාන්න අපි චුට්ට දුරක් පයින් යන්න ඕනේ. ඉතින් අපි යමු. तू होगी 1 to 2 ओ कुड़िए what to do ओ हो गई मुंडे दी पतंगा वारीगी तू एवें उड़ी दी ओ हो गई मुंडे दी हिलाते चल दी टुक टुक तू कर दी मेकअप तू कर दिया හරි ඉතින් අන්න අපි ප්ලේස් එකට ආවා. මම ඔයාලට දැන් කියන්නම් අපි ආවේ කොහෙද කියලා. අපි ආවේ කිතුල්ගල water rafting and canyoning කියන experience ටික ගන්න. ඉතින් ඒක ඔයාලත් එක්කත් අපි share කරගන්න කැමතියි. ඉතින් මෙන්න මේ විදිහට අපි ගියපු ගමන් උදේට කෑවා. කාලේ ඉවර වෙලා ඔක්කොම කට්ටිය මේ විදිහට change කරගත්තා. ඔය ජැකට් එකක් දැම්මට පස්සේ ඔයාව පා කරනවා වතුරේ. කිසිම විදිහකින් යට යන්නේ. කවුරුහරි කිලෝ 160කට 70කට වඩා වැඩි නම් පොඩි අවදානමක් තියෙනවා යට යන්නේ. ඒ අරින්න අවුලක් නැහැ. හරි? දැන් අහගන්න. කැනියන් එකක් කියලා කිව්වේ මොකද්ද දැන්? වතුර පාරක් දිගේ පල්ලෙහාට යන එක තමයි කැනියන් එකක් කියන්නේ. ලෝකේ ගොඩක් කට්ටිය කරන දෙයක්. ඔය කැනියන් එකේදී ගොඩක් ඇක්ටිවිටි හම්බ වෙනවා. අහගන්න. ඊළඟස කතා කරලා වුණාට පස්සේ අපිව ගයිඩ් කරන ගයිඩ් අංකල් අපිව ගයිඩ් කරා. එතනදී පොඩි ඇක්ටිවිටීස් වගේක් කළා. ඒකට තමයි අපි මේ අත් අල්ලගෙන ඉන්නේ. ඉතින් ඊට පස්සේ අපිට කැනියන් එකේදී කොහොමද අපි ජැකට්, හෙල්මට් ඒ ටික සෙටල් කරගන්නේ කියලා ඊට පස්සේ අපිට ඔක්කොම ටික එකින් එක කියලා දුන්නා. ඉතින් දැන් අපි ඒ ටික බලමු. හෙල්මට් එක බලන්න. හෙල්මට් එක මොකටද දාන්නේ? ඈ? ඔළුව බේර ගන්න. ඔළුව ඇතුලේ මොකක්ද තියෙන්නේ? මොලයක් තියෙන නිසා හෙල්මට් එක දානවා. මොකද ගොඩක් කට්ටිය ඔතනට ගියාට පස්සේ අර මේ හෙල්මට් එක එහෙම ගලවලා ගොඩක් කියලා කරන්නේ. මෙන්න මේ විදිහට දාන ජැකට් එක මේ විදිහට සේෆ්ටිද? ඈ? නෑ. ඇයි? හොඳට මතක තියාගන්න ජැකට් එක ගයිඩ් කෙනෙක් චෙක් කරත් මම චෙක් කරත් අපි කවුරු චෙක් කරත් ඕගොල්ලන් හැමෝම මෙන්න මේ ජැකට් එකේ මෙතන මේ ෂෝල්ඩර් එකෙන් අල්ලලා මෙහෙම උඩට අදින්න ඕනේ. මෙහෙම ඇද්දොත් උඩට එනවනම් මොකද්ද වෙන්නේ වතුරට බැස්සට පස්සේ? ජැකට් එක උඩ එනවා අපි යට යනවා. ඒත් හොඳට මතක තියාගන්න ජැකට් එක අතට තියෙනවා කට්ටියටම ගත්තට පස්සේ යාළුවා උදව් කරගන්න මෙන්න මේ සයිඩ් එකෙන් මේක ටයිට් කරන්න පුළුවන් මේ ලූප් වලින්. හැබැයි ටයිට් කරනවා කියලා හුස්ම ටික හිර වෙනකන් ටයිට් කරගන්නෙත් නෑ. මොකද සමහරක් කට්ටිය ඉන්නවා අනේ අපි මැරෙයි කියලා මේක ටයිට් කරගන්නවා කතා කරගන්නත් බැරි වෙන්නේ. එහෙම බෑ. මේක සාමාන්‍යයෙන් මෙන්න මේ ගානට ඉස්සෙන් නැති වෙන්න ගානට ටයිට් කරගන්න ඕනේ. රයිට්? හරි. ඊට පස්සේ අපි යන තැන අපි කරන්නේ මොනවද ඇක්ටිවිටිස්? නෑ. රයිට්? මොකද අපි ඒක හදලා තියෙන්නේ ඇත්තටම මෙහෙම අපි නැගිටලා මෙහෙම යනකොට වැටුනොත් රයිට් ලෙස්ටුවොත් පිටිපස්සට වැන්නොත් ඔටෝමැටිකලි අපි අතක් තියනවා මෙහෙම. එතකොට වෙන්න පුළුවන් භයානක දේ මේකක් කඩලා යන්න පුළුවන්. එතකොට හෙල්මට් එකට කවුරු හරි දැක්කද ෆුල් ෆේස් හෙල්මට් තියෙනවා? නෑ. ෆුල් ෆේස් හෙල්මට් දාලා ඇක්ටිවිටි කරන්න බෑ. එතකොට බැරි වෙලා හරි මේ අතර වැන්නොත් මොකද වෙන්නේ? මුණින් අතර වැන්නොත් මොකද වෙන්නේ? මොකද මම දැන් මගේ අවුරුදු 16ක් මම මේක කරනවා. මම දැකලා තියෙනවා. ඉතින් ගයිඩ් කළේ වුණාට පස්සේ අපිව කැනියන් එක තියෙන තැනට එක්ගෙන ගියා. මෙතන ඉඳන් දිගටම අද දවසම වතුරේ තමා ඉන්න තියෙන්නේ. ඉතින් අපි ඉස්සරහට බලමු කොයි විදිහකට අපිට මේ ටිකට මුණ දෙන්න වෙයිද කියලා. ඔය ඉන්නේ අපේ හෂීරස. ඉතින් මේ වීඩියෝ එක හෂීරස තමයි කන්ටිනියු කරන්නේ. ඔයාලට ඉස්සරහට මේ වීඩියෝ එක කන්ටිනියු කරගෙන යයි. ඉතින් ඔන්න දැන් ඇවිත් ඉන්නේ පළවෙනි ඇක්ටිවිටි එක කරන්න. පළවෙනි ජම්පින් එක. ඉතින් කට්ටිය ටිකක් බය වෙලා තමා මේ වෙලාවේ ඉන්නේ. අපි බලමු. ජම්ප් කරන්න කිව්වොත් බය නැතුව ජම්ප් කරන්න. ස්ලයිඩ් කරන්න කිව්වොත් ස්ලයිඩ් කරන්න. මේකේ ඇදලා තියෙන වලවල් ජම්ප් කරන්න තියෙන ජම්ප් ටික. එහෙම කර්ව් එකක් තියෙනවා මේක. මෙතනින් තමයි
පයින්නේ. වතුර කැරකිලා වැන්නම් කඩින්නේ කොහෙද? වතුරට. ඒ වගේ මෙහෙම ජම්ප් එකක් තියෙන මෙතන. මේකට අපි කියන්නේ කටාරම් ඔය කියලා. මෙතන දැනට. ලංකාවේ ස්වභාවිකව පීඩිත ලස්සනම දලක්. එකයි මෙහෙම ගැණියෙන් එකක් ළඟ කරන්න තියෙන දලක් තියෙන්නේ. හරි. එතකොට මේ කටාරමක් හැදෙන්න මේ දලයකට හැදෙලා තියෙන්නේ අවුරුදු මිලියන ගාණක් යනවා. ඔය අවුරුදු මිලියන ගාණක් තුල වතුර කැරකිලා කෙමිකල් හැදිලා ඇල්ගී බැක්ටීරියා විවිධ හැදිලා ඒවා තමයි මේ කටාරම් හැදෙලා තියෙනවා කටාරම්. අර ගල කැරකිලා දිනන මේ වගේ කටාරම් පහළට කීපයක්ම තියෙනවා. ඒ හින්දා ඔයාලා ඇවිල්ලා තියෙනද එකක් ගන්න කියන දේ අනිවාර්යෙන් කරන්න බයද කියලා. කාලේ ගන්න එපා. අපි මෙතන සෑහෙන වෙලාවක් ඉමු. ළමයි මොකද කියන්නේ? කියන්නේ වචන නෑ. කට්ටිය මොකද කියන්නේ? ඉතින් පළවෙනි ජම්ප් එකෙන් පස්සේ අපි ඔන්න ඔය විදිහට ටිකක් වතුරේ ඉඳලා ඊළඟට අපිට තිබ්බේ ස්ලයිඩ් එකක්. ඉතින් අපි බලමු ඒක කොහොමද වෙන්නේ කියලා. ඉතින් ඔන්න ඔය විදිහට ඉඳලා පල්ලට ඒ වතුර පාරත් එක්ක ලැස්සලා එන්න තමයි තියෙන්නේ. ඉතින් අපි දැන් බලමු ඔක්කොගම වීඩියෝ එක දිගට. සනසන මනදොල පිනවන අපේ ළමයි මේ වෙනකොට අර පේන ඇල්ල දිගේ පහළට ඇවිල්ලා තමයි තියෙන්නේ. ඒගොල්ලෝ දැන් මේ විදිහට මෙතනින් පහළට යන ගමන් තමයි තියෙන්නේ. ඔයගොල්ලන්ට පේනවා ඇති. දැන් මේ පැත්තෙන් අන්නර විතර යන්න තමයි තියෙන්නේ. ඉතින් ඒ විදිහට සෙකන්ඩ් ස්ලයිඩ් එක ඉවරුණා. ඊට පස්සේ අපිට තිබ්බේ සෙකන්ඩ් ජම්ප් එක. මේක ටිකක් උසයි. උස කිව්වට උසමත් නැහැ. ඉතින් අපි බලමු ඊළඟට මේක කොහොමද කට්ටිය කන්ටිනියු කරන්නේ කියලා. ඉතින් ඔය ඉන්නේ ඊළඟ සර්. ඉතින් මේක ඊළඟ සර්ගේ ගම සර්ට හුරු විදිහට ඔන්න ඔය විදිහට සර්ගේ ජම්ප් එක දැම්මා. ඊට පස්සේ හෂීර සර්ගේ ජම්ප් එක අපි බලමු කොහොමද කියලා. ඒ විදිහට එයත් එයාගේ ජම්ප් එක දැම්මා. ඉතින් ඊළඟට අපේ ක්ලාස් එකේ අනික් අය මේක දිගටම කන්ටිනියු කරගෙන යන විදිහ අපි දැන් බලමු. ළමයි මේ ඔයාලට මතකද අනකොට ඉන්නේ. මේ වගේ දැන් අනකොට කර අනකොට ඔය අපි රාෆ්ටිං යන්නයි හදන්නේ. ඉතින් අපි බලමු එක්ස්පීරියන්ස් එකක් අරගෙන එකක් කොහොමද කියලා. යන්නයි යන්නේ. බලමු එක්ස්පීරියන්ස් එකක් කොහොමද කියලා. එන්නකො යන්න. ඉතින් කැනියන් එකෙන් පස්සේ අපි දවල්ට කෑම කාලා ඊළඟට අපි ආවා රාෆ්ටින් කරන්න. මොකද අපි මේ ට්‍රිප් එක ගියේම රාෆ්ටින් කරන්න. ඉතින් දැන් ගයිඩ්ලා අපිව ගයිඩ් කරනවා කොහොමද මේක වෙන්නේ කියලා. ඔන්න ඉතින් දැන් අපි අපේ බෝට් එකට ආවා. අපි දැන් බලමු කොහොමද මේ ගමන කොච්චර එක්ස්පීරියන්ස් එකක් අපිට ගන්න පුළුවන් වෙයිද කියලා. බලමු. ඉතින් ඊට පස්සේ රාෆ්ටින් කෙසේ වෙතත් බෝට් එකෙන් බෝට් එකට වතුර ගහ ගන්න පටන් ගත්තා. රාෆ්ටින්
එක පැත්තක තියලා ඉතින් ඔන්න ඔය විදිහට වතුර ගහන අතරේ එහා බෝට් එකේ හිටියේ අංකල් මාව අරගෙන වතුරට දැම්මා. ඒක මම විතරයි දන්නේ. පස්සේ ඉතින් මාව ආයි බෝට් එකට ඔන්න ඔය විදිහට ඇදලා ගත්තා. ඉතින් ඊට පස්සේ මෙන්න මේ වගේ අපිට වේව්ස් 5කින් එන්න තිබ්බා ඔන්න ඔය විදිහට. ඉතින් මේක එක වේව් එකක් අපිට වීඩියෝ කරගන්න පුළුවන් වුණු විදිහට අපි ඒ ක්ලිප් ටික ගත්තා. ඉතින් ඔන්න ඔය වේව් එකේ අන්න අතන බෝට් එකේ එක බෝයි කෙනෙක් වැටුණා කොහොම හරි. ওই විදිහට වැටෙනවා වේව්ස් වලින් යද්දී බැලන්ස් නැති වුනහම නැත්තම් හරියට අපි ඒ ගයිඩ් කියන ඒවා පිළිපැද නැති වුනහම ඉතින් ඔන්න ඔය විදිහට අපේ රාෆ්ටින් ගමන ඉවර වෙනවා. රාෆ්ටින් ඉවර කරලා ආපහු අපි හිටපු තැනටම ආවා. ඊළඟට අපි උදේ ඉඳන් වතුරේ හිටිය නිසා ටක් ගාලා චේන්ජ් කරගත්තා. ඊට පස්සේ අපි සින්දු කියන්න පටන් ගත්තා. ඊට පස්සේ ඉතින් සින්දු කියලා නටලා එන්ජොයි කරා. මෙතනින් එහාට මම වොයිස් එක දාන්න. ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනින් එහාට අපි කොහොමද මේ ට්‍රිප් එකේ අන්තිම ටික එන්ජොයි කළේ කියලා. මොහොන දැක ගන්න ඉන්නේ බලා මම ආදරේ මම ඔබේ පෙම්වතා ඔබ ලැබුණේ මාගේ පෙර පින නිසා සලප ගන්න පෙරුමන් පුරන්නේ සිතින් විවිතුරා වර්තමන් ආදරේ අන්තරන් තරවට හාසියෝ මට මහන්සි වෙනෝනා ඔගේ මොස්ත